සුළු දෙයක් තියෙන්නේ ඕන වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් අයින් කරගන්න මේක වෙන්නේ කලර් එකක් පික් කරලා තමයි අපි කරන්න යන්නේ. ඉස්සෙල්ලා අපි යන්න ඕනේ ඉෆෙක්ට්ස් පැනල් එකට ගිහලා කලර් කියන ඉෆෙක්ට් එක ඇදලා දාගන්න ඕනේ අපි බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන්න ඕන වීඩියෝ එකට. ඇදලා දාගත්තා. ඊට පස්සේ ඔයාලට මේ කලර් කියන ඉෆෙක්ට් එක පේනවා. කී කලර් කියන එකේ eyedropper tool එක choose කරලා මේකෙන් අපිට ඕන කලර් එකක් පික් කරන්න පුළුවන්. මේකෙන් අපි බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරන ඕන පාට සිලෙක්ට් කරනවා. ඒ තියෙන කොටසේ. අපි දැන් මෙතන හිතමු මේකේ ආස තමයි අයින් කරන්න ඕනේ කියලා නිල් පාටනේ. මේ නිල් පාට එකේ ඇවරේජ් පාටක් තියෙන තරම් තමයි අයින් කරගන්න ඕනේ. ග්‍රීන් ස්ක්‍රීන් අයින් කරගන්නවා වගේම තමයි ඇවරේජ් පාටක් තමයි තෝරගන්න ඕනේ. තද නිලුත් නෙවෙයි, ලා නිලුත් නෙවෙයි, මැද හරිය පාට. චූස් කළා ඊට පස්සේ මේ කලර් ටොලරන්ස් එක මෙහෙම වැඩි කරලා බාන් තමයි තියන්නේ. ඒකට කලින් අපි කරන්න ඕනේ අපි රෙෆරන්ස් එක නෙමෙයි මාරු වෙන ඕනේ ප්‍රෝග්‍රෑම් වින්ඩෝවට මාරු වෙලා මේ wrench එකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න ඕනේ transparent grid එකට. ඒ කියන්නේ දැනට අපිට ප්‍රශ්න නැහැ මේක තනිකර වීඩියෝ එකෙන් වැහිලා තියෙන නිසා. ඒක transparent grid එකට මාරු කරලා පස්සේ මේක වැඩි කරගාම දැන් පේන්නේ මෙහෙම කළුනේ. මේක මෙහෙම වෙන්නේ නැති වෙන නිසා අපි checker pattern එක දාගන්නේ program window එකට ගිහිල්ලා මේ wrench tool එක ඔබලා transparent grid කියන එක on කරගන්නවා. එතකොට පේනවා මෙහෙම checker mark එක යනවා background එක ගැලිලා තියෙන කියලා පෙන්නනවා. ඔහොම tolerance එක මෙහෙම වැඩි කරලා තමයි ගන්න තියෙන ඔයාලට පේනවා ඇති. එක තැනකට ආවම ආයේ කඳු ටිකක් අල්ලන්න පටන් ගන්නවා. මොකද ඒවලත් නිල් තියෙන නිසා. සාමාන්‍ය දුරට මෙහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ edge thin එකෙන් උත් පොඩ්ඩක් වැඩි කරලා අපි ගන්න try එකක් දෙමු කඳු වැල්ලෙන්නේ නැති වෙන්න. මේ වගේ ප්‍රමාණය තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති ඊට පස්සේ මේක play කරාම background එක අයින් වෙලා තියෙනවා. මේක යටින් වාට ඕන නම් අපි rectangle එක දාලා බලමු. program window එකට ගිහිල්ලා මෙහෙම කරලා මේක දානවා යටින්. ඔයාලට පේනවා අපි දැන් දාගත්ත අලු පාට එක තියෙනවා මෙහෙම. ඔහොම තමයි ඕන වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන්න Premiere Pro ඇතුළතේ. ඔයාලට පේනවා මේක sharp ගානටම අයින් වෙන්නේ නැහැ. හොඳටම අයින් කරගන්න ඕන නම් මම නම් recommend කරන්නේ After Effects වලට යන එක. Premiere Pro වලින් සාමාන්‍ය දුරකට ගේන්න පුළුවන්. ඔයා මොකද ටැග් ගාලා ඉගෙන ගත්තා නම් අපි subscribe එකක් දාලා support එකක් දෙන්න. ජය වේවා.